We are going to start our practical English program for you. It's very useful for you, your day-to-day users. ඔබගේ එදිනදා ජීවිතයේ භාවිතයන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන සරල සහ ප්‍රායෝගිකව ඉංග්‍රීසි පාඩමක ආරම්භයකටයි මේ අප සූදානම් වන්නේ. අද පාඩම කේන්ද්‍රය වෙනුවේ ආදරණීය දුවේ පුතේ බොහොමයක් මගේ ආදරණීය දුවදරුවන්ට ගැටලුවක් වන කතුරු කාරකයේ ඇක්ටිව්ස් 12 කොහොමද ව්‍යාකරණය තුල පිහිටන්නේ යන අදහස. එය හේතු කොටගෙන මා තීරණය කළා I decided to teach for you tenses 12ම කතුරු කාරකයේ ව්‍යාකරණ ස්වරූප 12ක් තියෙනවා. ඒ 12ම එකම දවසේ උගන්වලා මේ දරුවන්ගේ දැනීම උකහා ගැනීමට පුළුවන් වෙන පරිදි බොහෝම සරලව සිංහලයෙන් විස්තර කරමින් මේ දරුවන්ට පැහැදිලි කරන්නට. අපි කියනවා මේවට ඇක්ටිව් වොයිස්, සිංහලෙන් කියනවා කතුරු කාරකේ. ආදරණීය දුවේ පුතේ කතුරු කාරකේ හැදිලා තියෙන්නේ මෙහෙමයි. සිංහලයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. සරල වර්තමාන කාලයේ simple present tense, සරල අතීත කාලයේ simple past tense, සරල අනාගත කාලයේ simple future tense. මේ කාල ભેද තුන අරගෙන එක කාලයක් අරගෙන ඉතා සියුම් ලෙස අවස්ථා හතරකට කඩමින් තමයි මේ ව්‍යාකරණ 12 සකසලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ. කවුද මේ භාෂාව හදලා තියෙන්නේ? රටවල් 25ක් එකතුව කියලා තමයි අපේ ගුරුතුමන්ලා අපට කිව්වේ. රටවල් 25ක් එකතු වී මේ ව්‍යාකරණය හදලා තියෙන්නේ ඕනෙම රටක ජීවත් වෙන කෙනෙකුට භාෂාව තහවුරු වෙන විදිහට පණිවිඩ හුවමාරු කරන්නට. අපි බලමු කොහොමද මේ simple present tense කියන්නේ. simple present tense කියන්නේ ආදරණීය දුවේ පුතේ එදිනෙදා ජීවිතයේ වර්තමාන කාලයේ පුරුද්දක් වශයෙන් කරන අදහස් තමයි මේ simple present tense කියන්නේ. මා එකක් දෙකක් පැහැදිලි කිරීම කරන්නම්. ශාන්ත එනවා හැමදාම අපේ ගෙදර. ශාන්ත comes here every day. සුලෝචනා දන්නවා මේ ගැන. සුලෝචනා knows about this. මේදී උත්තේ ඒකවචන නම් ක්‍රියාපදයේද ඒකවචන වීමේ රීතිය කදින්ම බලපානවා. මා මෙතෙන්ට ගත්තේ she sells vegetables at the fair. ඇය පොලේ එළවලු විකුණනවා කියන අදහස. මේ ටෙන්සස් එක තමයි ආදරණීය දුවේ පුතේ රචනා ලියන්න ගන්නේ. at the fair කියේ යම්කිසි කුඩා පරාසයකට at කියන එක යොදනවා. කුඩා ස්ථානයකට. She is selling vegetables at the fair කියන්නේ ඇය පොලේ එළවලු විකුණමින් සිටිමින් දැනටමත් මේ සිදුවීම ක්‍රියාවේ පවතිමින් තියෙනවා. occurring thing. ඉංග්‍රීසියෙන් කියන්නේ it's called in English languages occurring thing. occurring thing කියන්නේ දැන් සිදුවෙමින් පවතිනවා. next one, she has sold vegetables at the fair. එයා එළවලු පොලේ විකුණලා. ලාලා කියන සිංහල ශබ්ද ස්වරූපය තමයි එමගින් නිර්මාණය කරන්නේ. ඇවිල්ලා, ගිහිල්ලා, දීලා, එහෙම නැත්නම් සාන්ත ඇවිල්ලා මහේෂ් එයාට කියලා හැමදේම අපි කරලා තියෙන්නේ වාගේ ලාලා කියන සිංහල ශබ්දයේ එන වර්තමාන කාල පූර්ණ කාලය. භාෂුණ මේෂය හදලා අපි ගෙදරට ගෙනල්ලා නැහැ. වැඩේ අවසන්, නමුත් වැඩේ සම්පූර්ණ ඉවර වෙලා නැහැ. ලා කියන શબ્දය. She has been selling vegetables at the fair. ඇය පොලේ එළවලු විකුණමින් සිටී. පිළිගත යුතු කාලයක් තිස්සේ අතීතයේ සිට අනාගතය දක්වා සිදුවෙමින් තිබෙන ක්‍රියාවන් නිර්මාණය කරන present perfect continuous tense තමයි. සිංහලෙන් කියන්නේ මේකට ආදරණීය දුවේ පුතේ වර්තමාන පූර්ණ තච්චාලීන. ඔන්න දැන් වර්තමාන කාලයේ සියුම් අවස්ථා හතරට කැඩුවා. අපි අතීත කාලයේ සියුම් අවස්ථා හතර අපි කඩමු. කොහොමද කඩන්නේ? එකම වාක්‍යය තමයි මේ වාක්‍ය 12 අතර මේ සංසරණය කරන්නේ. එකම වාක්‍යය. ඒක නිසා මේ දුවා පුතාලට මේකේ ව්‍යාකරණයේ ස්වරූපය
උකහා ගන්නට තේරුම් ගන්නට පහසු වෙනවා ඇති. She sold vegetables at the fair. එයා පොලේ එළවලු විකුණුවා. විකුණලා ඉවරයි. Finish. She sold vegetables. She was selling vegetables at the fair. ඇය පොලේ එළවලු විකුණමින් සිටියේය. අතීත කාලේ අපි යම් කිසි සිදුවීමක් දැක්කා වගේ. වෙන එක්සැම්පල් එකක් දෙනවා නම් the father was watching the TV. තාත්තා රූපවාහිනිය නරඹමින් සිටියේය. Next one, she had sold vegetables at the fair. එයා පොලේ එළවලු විකුණලා තිබුණි. ෆිනිෂ් කරලා තියෙන්නේ වැඩේ ඉවරයි. දැන් කෙරෙන්නේ නැහැ. She had been selling vegetables at the fair. එයා පෙර එක් කාලයක පොලේ එළවලු විකුණමින් හිඳමින් සිටියා. Example, I am telling about myself. මම ගැන කියන්නේ I had been teaching at පානදුර those days. මම ඒ දවස්වල පානදුරේ teaching කරමින් හිටියා, උගන්වමින් සිටියා. Next one, අපි බලමු අනාගත කාලයේ ඉකාසියුම් අවස්ථා කොහොමද කියලා. She will sell vegetables at the fair. ඇය පොලේ එළවලු විකුණාවි. ස්ථිර නැහැ විකුණන බව future tense වල අනාගතය හඳුන්වනවා. She will be selling vegetables at the fair. ඇය පොලේ නියතවම එළවලු විකුණනවා. Actually අත් වශයෙන්ම will be ing යන්නේ ආදරණීය දුවේ පිටේ අනිවාර්යයෙන්ම කරන දේවල්. Sir සිකුරාදට පන්තියට එනවා. Sir will be coming on Friday to the class කියලා තමාගේ තවත් ව්‍යාකරණ වූ sentences වාක්‍ය නිර්මාණය කරගන්න. will be ing යම් කිසි කෙනෙකු යෙදෙනවා නම් ඒ නියතම අනාගතයේ සිදුවන බව තමයි හංගවන්නේ. නමුත් will පමණක් යෙදුවොත් එය ස්ථිර නැහැ, අනාගතය හඳුනනවා. She will have sold vegetables at the fair. මෙන්න මේ tenses එක කතුරුකාරකේ උගන්වන්නේ නැහැ ගුරුවරු. මොකද හේතුව මේ දුවා දරුවට පෙන්වන්නට අමාරුයි. නමුත් මේක අපට අවශ්‍ය වෙනවා මා උගන්වන්නට ලබන කර්මකාරකයේ පැසිව් වාක්‍යවලදී මේ ගොඩනැගීම ඔබට යූස්ෆුල් වෙනවා, බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මතක තියාගන්න මේක භාවිතයේ අඩුයි, භාවිතේ නැහැ. She will have been selling vegetable at the fair. ඇය පොලේ එළවලු විකුණාවි. මෙන්න මේ ටෙන්සස් එකත් කතුරුකාරයේ උගන්වන්නේ නැහැ. නමුත් ඇදිපැදි වලට එහෙම නැත්නම් පොඩි ගීත වලට මේක යොදා ගන්නවා. ඒක නිසා මේ දුවා පුතාලට මෙන්න මේ ටෙන්සස් දෙක වැඩි ඇඟට ගන්න ඕනේ නැහැ. මේ විදිහට ටෙන්සස් 12 තියෙන්නේ. keep remember වල හොඳට මතක තියාගන්න. මේ ටෙන්සස් වල ගොඩනැගීම කියන්නේ ෆෝමැට් එක හොඳට මතක තියාගන්න. ඒ මතක තියාගත්තේ නැත්නම් අපට පැසිව් සාධාරණ කොට පොඩි ගැටලුවක් වෙනවා. Actually, I hope for you to teach in my life. Please study well. God bless you. Happy New Year to for you. All the best. Bye.